හෙලෝ සුබ දවසක් වේවා ඔයාලා ඔක්කොටම. ඉතින් අද අපි කරන්න හදන්නේ ජෙම් එන්ජින් ඔතොරිටි එක හරහා ජෙම් එක්ස්පෝර්ට් එකක් කරන්න හදන්නේ. ඉතින් මගේ ක්ලයන්ට් කෙනෙක් කතා කරා ජපානයට එක්ස්පෝර්ට් එකක් දාන්න කියලා. ඉතින් එයා තෝරගත්ත ගල් එයාගේ බජට් එකට අනුව තෝරගත්ත ගල් ටික මම මේ සර්ටිෆිකේට්ස් කරලා තියෙන ඔක්කොම ටික. ඉතින් මේ සර්ටිෆිකේට්ස් එකත් එක්කම ගල් ටික එකතු කරලා ඉතින් මම දැන් මේ ටික අරගෙන යන්න හදන්නේ ජෙම් එන්ජින් ඔතොරිටි එකට. ඉතින් අපි යන්නේ මාලබේ පැත්තේ ඉඳන්. ඉතින් මාලබේ පැත්තේ ඉඳන් යනකොට අපට දියත හරහා ඊට පස්සේ පහු කරන රාජගිරිය බොරැල්ල ඊට පස්සේ තමයි අපි බම්බලපිටියට තමයි යන්න හදන්නේ. බම්බලපිටිය තමයි ජෙම් එන්ජින් ඔතොරිටි එක ලංකාවේ තියෙන්නේ. කොළඹට අයිති ප්‍රදේශයේ. ඉතින් එතනින් තමයි සාමාන්‍ය එක්ස්පෝර්ට් කරන්නේ. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා බලමු මොකද කරන්න කියලා. ජෙම් එන්ජින් ඔතොරිටි එකට යන්න කලින් ටින් නම්බර්, වැට් නම්බර් ඒ විදිහට සියලුම ඩොකියුමන්ටේෂන්ස් ටිකක් තියෙනවා. ඒ ටික ඔක්කොම ඇක්ටිවේට් කරගෙන තමයි මම මේ ගමන යන්නේ. ඉතින් මේ තියෙන්නේ ජෙම් එන්ජින් ඔතොරිටි එක බම්බලපිටිය ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩන් වල තමයි මේ ජෙම් එන්ජින් ඔතොරිටි එකේ මේක තියෙන්නේ බිල්ඩින් එක. ඉතින් අපි ඒක ඇතුළට ගිහිල්ලා ඒකේ 4 වෙනි තට්ටුවේ තියෙනවා එක්ස්පෝර්ට් ඩිවිෂන් එක. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මම හැම මැනින් ගලක්ම බොක්ස් එකකට දාලා පිළිවෙලකට පැක් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ගල් වර්ග ටික තියෙනවා. ක්‍රිසෝබෙරිල්, පින්ක් සෆායාස්, බ්ලූ ස්පිනල්ස්. ඉතින් හැම ගලටම සර්ටිෆිකේට්ස් දාලා දෙනවා. ඉතින් මේ විදිහට විශ්වාසයෙන් අපෙන් ගල් ගන්න පුළුවන්. එයාටත් කස්ටමර්ටත් විශ්වාසයෙන් මේක මිලදී ගන්න පුළුවන්. හරියටම ගලේ බර, ඒ වගේම ප්‍රමාණවල්, මිනුම් හැම දෙයක්ම මේ විස්තරේ දාලා තියෙනවා. ඉතින් මේ විදිහට සර්ටිෆයිඩ් කරපු ගල් ටික අපි ඉන්වොයිස් එකක් හදලා ඒ ඉන්වොයිස් එක දාලා ඒක ඇප්‍රූව් වුණාට පස්සේ තමයි පැක් කරලා සීල් බොක්ස් එක එක්ස්පෝර්ට් එක සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉන්වොයිස් එක හදන්නේ. ඉතින් ඒකට අපේ හැන්ඩලින් ඒජන්ට් කෙනෙක් කරා තමයි මේ ඉන්වොයිස් එක හැදෙන්නේ. මේ විදිහට බොක්ස් එක මෙටල් බොක්ස් එක පැකේජ් කරලා මේ විදිහට බබල් රැප් දාලා හරි පිළිවෙලකට තමයි මේ විදිහට යන්නේ. ඒ වගේම ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ. ඒ වගේම ජෙම් එන්ජින් ඔතොරිටි එකට ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ඒ වගේම කුරියර් ෆී එක ගෙවන්න ඕනේ. රටින් රටට වෙනස් වෙනවා. බරින් බරට වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට සීල් කරලා පැක් කරලා තමයි යවන්නේ.